මාර සීන් එකක් උනේ. සජිත් මහත්තයා ආවා ටෝක් එක දුන්නා. යාට වැඩ වැඩි කියලා මෑන් ගියා යන්න. අම්මට සිරි ඊළඟට ආවා තුෂාර මහත්තයා ආවා. ආපු වෙලාවෙ ඉඳන් පොඩ්ඩක් ඉන්න. අනේ මමත් කතා කරනවා. මගේ කතාවත් අහලා යන්න. මගේ කතාවත් අහන්න. මේ ඊට පස්සේ අර හරියක් ඉන්නවා. මෙයාත් ඉන්නවා. පුදුම පක්ෂ යන්න එපා. ඊට පස්සේ අර නිවේදනය කරන්න කෙනාට කියනවා දෙමළෙන් හරි කියන්න මේ මෙන්න එපා. මේ මමත් කතා කරනවා. අනේ මගේ කතාවත් අහලා යන්න. පක්ෂ ගානේ මොකද්ද මේ වෙලා තියෙන විකාරي ඉවරයි. Facebook එකේ දාලා තියෙනවා සජිත් මහත්තයා බලමානුවෙක් අල්ලන් ඉන්නවා. ඒ වගේ ඒවා ඇරෙන්න වෙන මොකුත් දැන් අපේ රටේ අල්ලන්න ඉතුරු වෙන්නේ නැහැ. මේ ඉදිරියේ මොකද උනේ? පවුදි කියන්නේ දේශපාලනේ අවසන් විපක්ෂ ඉවරයි. ඇයි? අද මේ රටේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් කම් වැඩ කරන මිනිස්සු තරුණයෝ සියලු දෙනා අද මේ කොහෙද? මාලිමාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. අද මේ දිනයක් කරගන්න බෑ. ඒගොල්ලෝ මේ දින කරන්නේ කොහෙද? කාමරය ඇතුලේ, ශාලය ඇතුලේ, මිදුල්ල ඇතුලේ. අපි ලංකාවේ පළවෙනි වතාවට ඔබ අප බලය අරගෙන ගෝල් බේස් එක අතුරු සිතුරු නැතුව පිරිච්ච දෙවන්තම රතු මෙයිලලියක් අපි කළා පෙන්නවා මහ ජනතාව ඉන්නේ අපිත් එක්ක කියලා. හැබැයි විපක්ෂ කියන අර කෙන්දිරි ගාන මහත්තුරු කොහෙද? අන්න ගිහිල්ලා තලව කැලේ මේ දිනයක් කරා. මාර සීන් එකක් උනේ. සජිත් මහත්තයා ආවා ටෝක් එක දුන්නා. යාට වැඩ වැඩි කියලා මෑන් ගියා යන්න. අම්මට සිරි ඊළඟට ආවා තුෂාර මහත්තයා ආවා. ආපු වෙලාවෙ ඉඳන් පොඩ්ඩක් ඉන්න. අනේ මමත් කතා කරනවා. මගේ කතාවත් අහලා යන්න. මගේ කතාවත් අහන්න. මේ ඊට පස්සේ අර හරියක් ඉන්නවා. මෙයාත් ඉන්නවා. පුදුම පක්ෂ යන්න එපා. ඊට පස්සේ අර නිවේදනය කරන්න කෙනාට කියනවා දෙමළෙන් හරි මුන්ට කියන්න මේ මොකට යන්න එපා. මේ මමත් කතා කරනවා. අනේ මගේ කතාවත් අහලා යන්න. පක්ෂ ගානේ මොකද්ද මේ වෙලා තියෙන විකාරي ඉවරයි. දැන් අපේ දේශපාලනේ මොකද්ද? ගෝල් ෆේස් එකට එනවා. අපි ඔක්කොම මැදිහත් වෙනවා. අන්තිම කතාවට ඉස්සෙල්ලා කතා කරන්නේ අඬ සහෝදරයා. කතාව ඉවර වෙලා අපේ ජනාධිපති සහෝදරයා බැහැලා යනවා. අපේ කට්ටිය යනවද? ඊට පස්සේ කතා කරන්නේ ටෙල්වින් සිල්ලා සහෝදරයා, ජනතා විමුක්ති පෙරමුණ ලේකම් සහෝදරයා කතා කරලා ඉවර කරාට පස්සෙත් මොකද වෙලා තියෙන්නේ? අපේ සහෝදරයෝ සියලු දෙනා ඒ භූමිය සුද්ධ පවිත්‍ර කළා තමයි අපේ ගෙවල් වලට අපි කට්ටිය කියලා දින. අන්න පක්ෂ අද ගිහිල්ලා බලන්න. අන්න ගෝල් ෆේස් එක තියෙනවා තිබුණාටත් වඩා හොඳට. අන්න පක්ෂ දැන් මොකද වෙන්නේ? එන අපේ සහෝදරයා දන්නවා දැන් අපි ඉවරලා අපි හැමෝම මේක සුද්ධ කරලා ඒක අස්පස් කරන වැඩවලට මැදිහත් වෙනවා. හැබැයි වෙන්දටත් වඩා දැන් කුණු අඩුයි. ඇයි? වෙන්දත් අපි මේක කරනවා. වෙන්දටත් වඩා කුණු අඩුයි. මොකද වෙන්නේ? දැන් අපේ ඉන්න මිනිස්සුම දැන් වටේ තියෙන කුණු ටික අරගෙන යනවා. ඒගොල්ලෝ ගෙවල් වලට අරන් ගිහිල්ලා ඇති. සමහරට ඒ අදාළ ස්ථාන වලට දාලා වෙනස අස් කරන්නත් මහ ගොඩක් නැහැ. අන්න ව්‍යාපාර, අන්න සංවිධාන රටක් හදනවා නම් දැන් ලොවෙත් ඉතුරු වෙලා තියෙන්නේ මාලිමාව විතරයි කියන එක තමයි නැවත නැවත තහවුරු කරමින් තියෙන්නේ.